AI වලින් long videos හදනකොට ගොඩක් දෙනෙක්ට මතුවෙන ප්‍රශ්නයක් තමයි free tools වල scene එකෙන් scene එකට character එක සහ background effect එහෙම වෙනස් වෙන එක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මේ ප්‍රශ්න මග ඇරලා long video එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේට මම පාවිච්චි කරන්නේ අපි හැමෝටම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් AI tools දෙකක් විතරයි. ඉතින් AI tools දෙකක් විතර පාවිච්චි කරලා AI long video එකක් හදාගන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් අද වීඩියෝ එක බලන්න. ඔයා තාමත් my channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා my channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉස්සරහට මේ වගේ AI tools ගැන දැනගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න යන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට කිව්වා මේ වැඩේ කරගන්න මම AI tools දෙකක් විතරයි පාවිච්චි කරන්න කියලා. ඒකෙත් free version එක. ඉතින් පළවෙනි එක තමයි ChatGPT කියලා කියන්නේ. ඔයාලා කවුරුත් දන්න tool එකක්. ඊට පස්සේ ඊළඟ tool එක තමයි Grok AI කියලා කියන්නේ. ඉතින් මම මෙතනදී Grok AI එකෙන් තමයි videos generate කරන්නේ. ChatGPT එකෙන් තමයි මේකේ prompt එක ලියාගන්නේ. ඉතින් ChatGPT එකෙන් prompt එක ලියන්නේ කොහොමද කියලා බලමු. මම ChatGPT එකට මුලින්ම මෙන්න මේ වගේ prompt එකක් දෙනවා. I need the prompt to make a video about a minute long. විනාඩියක දිග වීඩියෝ එකක් හදාගන්න prompt එකක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ Grok AI කියලා තියෙනවා මෙතනදී පාවිච්චි කරන AI tool එක. ඊට පස්සේ තියෙනවා write the prompt you want for it in about 8 second chunks කියලා. ඉතින් මෙතනදී කියලා තියෙන්නේ විනාඩියක වීඩියෝ එකක් වුණාට තප්පර 8 වීඩියෝස් හදාගන්න මෙතනදී prompt එක ලියලා දෙන්න කියලා. ඊට පස්සේ ආයෙ මම අන්තිමට කියලා තියෙනවා the characters should always be the same කියලා. ඉතින් ඒ කියලා තියෙන්නේ story එකේ හැම තැනකදීම characters සමාන වෙන්න ඕන කියලා. ඊට පස්සේ මම මෙතන story is කියලා double quotation දා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මෙතෙන්ට අපිට story එක දෙන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලා කැමති ස්ටෝරි එකක් දෙන්න පුළුවන්. මම මෙතනදී Gemini එකකින් ස්ටෝරි එකක් හදාගත්තා. ඉතින් හදාගත්තා කියන්නේ ඔයාලා හැමෝම දන්න මේ හාවගේ ඉබ්බගේ තරඟය තමයි මම මෙතන Gemini එකට කියලා ලියාගත්තේ. මොකද මට මේක දැන් ලියන්න කම්මැලි හින්දා මම Gemini එකට කියලාම මේ කතාව ලියාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේක English වලට translate කරගන්න Google Translate එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ ස්ටෝරි එකම තමයි මේ තියෙන්නේ. ඒ ස්ටෝරි එක මම දැන් මේ පැත්තේ ඉංග්‍රීසි වලට translate කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේ ඉංග්‍රීසි වලට translate කරගත්ත ස්ටෝරි එක copy කරගන්නවා. copy කරගෙන ඇවිල්ලා ChatGPT එකට මෙතන මේ story is කියන තැන double quotation ඇතුලේ මේ ස්ටෝරි එක මේ විදිහට paste කරගන්නවා. හරි, ඊට පස්සේ අපි මේක ChatGPT එකට send කරගෙන බලමු මෙයා මොන වගේ reply එකක් අපිට දෙයිද කියලා. හරි, ඉතින් මෙයා scene එක ලියනකම් අපි Grok AI එකට. ඉතින් Grok AI එකට ආවට පස්සේ ඔයා මේකේ account එකක් හදලා නැත්නම් ඔයාගේ තියෙන email එකක් දීලා මේකට account එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන setting එකක් හදා ගන්න ඕනේ ඔයා මේ වැඩේ කරන්න කලින්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයා මේකට login වුණාට පස්සේ මෙතන ඔයාගේ email එකේ profile icon එකක් පෙන්නනවා. ඉතින් මේකට click කරලා මෙතන මේ settings කියන එකට යන්න. settings කියන එකට ආවට පස්සේ ඔයා මෙතන behavior කියන එකට යන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයා මෙතන enable automatic video generation කියලා තියෙන මෙන්න මේ ටික් එක on එකේ තියෙනවා නම් අනිවාර්යෙන් off කරගන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ ඔයා නැත්තම් මේකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් මෙයාට හිතන විදිහට වීඩියෝ එක හදන්න පටන් ගන්නවා. ඉතින් ඒක නවත්තන්න තමයි මේ ටික් එක off කරගන්න ඕනේ. ඔයා මේ ටික් එක on කරලා තිබ්බොත් ඔයාට ඔයාගේ අදහසට අනුව ඔයාගේ prompt එකට අනුව වීඩියෝ එක හදා ගන්න නම් මෙයා හදන වීඩියෝ එක හදලා ඉවර වෙනකන් ඉන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ඔයා මේ ටික් එක අනිවාර්යෙන් off කරලා තියාගන්න. ඉතින් අනිත් settings ටික මම මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒවා නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ අපිට මේ වැඩේ කරන්න. ඒක වගේ කැමැත්තක් විදිහට හදලා තියාගන්න. ඉතින් මේකේ settings ආයවා වෙනස් කරන්න නම් යන්න එපා. ඔයාලට මේකේ නැත්තම් එක ප්‍රශ්න එන්න පුළුවන් වීඩියෝස් හදද්දී. ඉතින් මේ විදිහටම මේකේ settings ටික තියලා මේ imaging කියන එකට එන්න ඕනේ. imaging කියන එකට ආවට පස්සේ අපිට මෙන්න මෙතන තමයි මේකට අදාළ prompt එක දෙන්න තියෙන්නේ. වීඩියෝ එක හදා ගන්න කලින් ඔයා මෙතන මේ video කියන තැනට ඇවිල්ලා මේ drop down එක select කරලා
ගිහිල්ලා aspect ratio එක ඔයාලට කැමති විදිහකට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හදන වීඩියෝ එකේ size එකත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී දැනට 16:9 කියන එක තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන වීඩියෝ කියන එක select කරලා ඔයාලට පුළුවන් මෙතෙන්ද prompt එක දෙන්න. ඉතින් prompt එක දෙන්න කලින් ඔයාලට image එහෙම add කරගන්න තියෙනවා නම් මෙතන මේ upload a file කියන තැනට ගිහිල්ලා ඔයාලඟ තියෙන image එකක් add කරගන්න පුළුවන්. හරි. අපි දැන් ChatGPT එකට ගිහින් බලමු මෙයා prompt එක ලියලා ඉවරයිද කියලා. ඔව්. මෙයා scene විදියට මේ prompt එක ලියලා තියෙනවා. scene 8ක් විදියට prompt එක දැන් මෙයා ලියලා තියෙනවා. හරි. ඉතින් අපිට කරන්න තියෙන ඉස්සෙල්ලාම මෙතන මේ scene number 1 කියන එක copy කරගන්න. මම දැන් මේ prompt එක මේ විදියට copy කරගන්නවා. ඊට පස්සේ ආයෙ Grok AI එකට ඇවිල්ලා type to imaging කියන තැන මම මේ prompt එක paste කරගන්නවා. ඊට පස්සේ අපි මේක send කරගෙන වීඩියෝ එක generate වෙනකන් ඉන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් මේ වීඩියෝ එක දැන් මේ විදියට generate වෙලා ඉවරයි. අපිට බලා ගන්න පුළුවන් මේ විදියට දැන් වීඩියෝ එක generate වෙලා තියෙනවා. අපි මුලින්ම මේ වීඩියෝ එක අපේ phone එකට හරි නැත්නම් computer එකට හරි download කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම දැන් මෙතන තියෙන download icon එක උඩ click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන මේ වීඩියෝ එක download කරන්න ඕනේ path එක මොකක්ද කියලා අහනවා. මම දැනට මෙතන new folder එකක් හදා ගන්නවා. මොකද මගේ වැඩේ එතකොට ලේසි වෙන හින්දා මම දැන් මේක මෙතන select කරගන්නවා. හරි. වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක මේ විදියට ඉවර වෙන තැනට යනකම් අරගෙන එන්න. ඊට පස්සේ වීඩියෝ එක උඩ මේ විදියට right click කරලා මෙතන තියෙනවා copy video frame කියලා. මේක click කරගන්න. ඊට පස්සේ ආයෙ පාරක් ඔයා වම් අත පැත්තේ තියෙන මේ imaging කියන එකට ඇවිල්ලා right click කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන paste කරගන්න ඕනේ. ඉතින් paste කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපි කලින් හදාගත්ත වීඩියෝ එකේ ෆ්‍රේම් එක කොපි වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ආයෙ පාරක් ChatGPT එකට ඇවිල්ලා මේකේ scene number 2 කියන prompt එක කොපි කරගන්න. ඊට පස්සේ මෙතන ඒක paste කරගන්න. ඊට පස්සේ ආයෙ පාරක් මේක මේ විදිහට send කරගන්න ඕනේ. ඉතින් කලින් වගේම වීඩියෝ generate වෙන්න පටන් ගන්නවා. හරි. ඒ වීඩියෝ එකත් මේ විදිහට දැන් generate වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ කලින් වීඩියෝ එක වගේම මේ වීඩියෝ එකත් download කරගන්න. ඉතින් download කරන්න කලින් ඔයාලට මෙතන තව පුංචි දෙයක් කරන්න තියෙනවා. ඒක තමයි මේ වීඩියෝ එක rename කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි කලින් download කරගත්ත වීඩියෝ එක අපි මුලින්ම download කරගත්ත වීඩියෝ එක rename කරගන්න ඕනේ. මම මෙතන 0.1 කියලා මේක rename කරගන්නම්. මොකද අපිට මේ වීඩියෝ එක edit කරගන්නකොට අපිට මේ වීඩියෝ එකේ අනුපිළිවෙල වැදගත් වෙන හින්දා. ඉතින් මම ඒ විදිහට දැන් මේක rename කරගත්තා. ඉතින් ඒක save කරගන්න කලින් ඒ වීඩියෝ එකත් අපිට rename කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම දැන් මේ වීඩියෝ එක 0.2 කියලා rename කරගන්නවා. ඊට පස්සේ ඒක save කරගන්නවා. හරි. ඉතින් ඊළඟට අපිට කරන්න තියෙන්නේ කලින් වගේම මේ වීඩියෝ එක මේ විදිහට අන්තිමට එනකන් අරගෙන ඇවිල්ලා මේක උඩ right click කරලා මේකේ මේ වීඩියෝ ෆ්‍රේම් එක copy කරගන්න එක. ඉතින් ඊට පස්සේ මම කලින් කියලා දුන්නා වගේම ඊළඟ වීඩියෝ එකට අදාළ prompt එක දාලා ඒ වීඩියෝ එක generate කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ ඔයා මේකේ තියෙන හැම scene එකටම අදාළ videos ටික generate කරගන්න ඕනේ. හරි. ඉතින් මම දැන් මේ විදිහට ස්ටෝරි එකට අදාළ scene ඔක්කොම වීඩියෝ ක්ලිප් විදියට හදාගෙන තියෙන්නේ. ඉතින් මම කලින් rename කරා වගේ මේවත් දැන් rename කරලා තියෙනවා 1 2 3 4 5 6 7 8 කියලා. ඉතින් scene 8යි මම ලියාගත්තේ. ඒ 8ටම අදාළ වීඩියෝ ක්ලිප් ටික මම දැන් මෙතන හදාගෙන තියෙනවා. ඉතින් ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත වීඩියෝ ක්ලිප් ටික එකතු කරගන්න එක. ඉතින් ඒකට ඔයාලට කැමති වීඩියෝ එඩිටින් ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මේ විදිහට CapCut එකෙන් තමයි මම මේ වීඩියෝ එක එඩිට් කරගන්න හදන්නේ. ඉතින් මේ ටික නිකම්ම එකතු කරාට මදි. ඉතින් මේ AI ටූල් එකෙන් අපි වීඩියෝස් එඩිට් කරනකොට සමහර වීඩියෝ ක්ලිප් වල පොඩි ප්‍රශ්න වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ තැන් හොඳට බලලා වීඩියෝ එකේ ඒ තැන් trim කරලා ඔයාට කැමති ඉෆෙක්ට් එහෙම ඇඩ් කරලා මියුසික් ඇඩ් කරලා ඔයාට ලස්සනට මේ වීඩියෝ එක මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් එහෙම කරලා මම අන්තිමට හදාගත්ත වීඩියෝ එක තමයි මේ තියෙන්නේ.
ඉතින් ඔයාලට පේන්න ඇති AI පාවිච්චි කරලා ගොඩක් ලස්සන කාටුන් වීඩියෝ එකක් හදලා තියෙනවා. ඉතින් ඩියුරේෂන් එක විනාඩියක් වගේ කාලයක් තිබ්බ වීඩියෝ එකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි AI පාවිච්චි කරලා ලොං වීඩියෝස් හදාගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මම අද අරන් ආපු වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න මම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.